ගල්ෆ් පලාපයේ පවතින යුද්ධමය තත්ත්වයත් එක්ක බොරතෙල් මිල සීග්‍රයෙන් ඉහළ ගිහින් තියෙනවා. ඒක අපේ රටටත් පොදුයි. එතකොට අපේ වාහනවල ඉන්ධන පිරිමැස්ම කාර්යක්ෂම විදිහට කරගන්න ක්‍රම 5ක් අද අපි වීඩියෝ එකෙන් ගේනවා. දැනට පාරේ භාවිතා වන වාහනවල වැඩිපුර 120ත් 30ත් අතර ෆුවල් වේස්ටේජ් එකක් සිද්ධ වෙනවා. ඔයාට ඒක ටැකල් කරන්න පුළුවන් ක්‍රම දෙකකට. එකක් තමයි වාගේ ඩ්‍රයිවිං බිහේවියර් එක චේන්ජ් කරලා. දෙවෙනි කාරණාව තමයි වාහනේ ප්‍රොපර්ලි මේන්ටේන් කරලා ඒක කරගන්න පුළුවන්. පළවෙනි කාරණාව ඩ්‍රයිවිං බිහේවියර් එකෙන් කොහොමද ෆුවල් ඉකොනොමි එක වැඩි කරගන්නේ කියලා බලමු. ඔයා ඩ්‍රයිව් කරද්දී විශේෂයෙන්ම සිටි ලිමිට්ස් වල යනවා නම් වාහනේ පැයට කිලෝමීටර් 40ත් 55ත් අතර ස්ටෙඩි ස්පීඩ් එකක වාහනේ ධාවනය කරන්න ඕනේ. ඒකෙන් ඔයාගේ ෆුවල් ඉකොනොමි එක වැඩි වෙනවා. ඊළඟ කාරණාව අධිවේගී මාර්ගයේ ධාවනය කරද්දී අනිවාර්යයෙන්ම 80ත් 90ත් අතර ස්ටෙඩි ස්පීඩ් එකකින් වැඩි රෙව් නොකර වාහනේ ධාවනය කරනවා නම් වාට හොඳ ෆුවල් ඉකොනොමි එකක් ගන්න පුළුවන්. ඊළඟ කාරණාව sudden braking and hard acceleration. ඒ විදිහ නිතරම කරන්නේ නැතුව වාහනේ වාට දුවන්න පුළුවන් නම් ස්ටෙඩි ස්පීඩ් එකක වාගේ ඉන්ධන කාර්යක්ෂමතාවය නිතරම පොදු උපරිම මට්ටමක තියාගෙන යන්න පුළුවන්. දෙවැනි ක්‍රමය තමයි මේන්ටේනන්ස්. මේන්ටේනන්ස් වලින් කොහොමද ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි කරගන්නේ කියලා අපි බලමු. ඔයා කොච්චර හොඳ ඩ්‍රයිවර් කෙනෙක් වුණත් වැඩක් නැහැ. ඔයාගේ වාහනේ හරියට මේන්ටේනන්ස් වෙලා නැත්තම්. එතකොට මේන්ටේනන්ස් වලදී විවිධ කාරණා තියෙනවා. ඒ කාරණා අතරින් ප්‍රධානම එක කාරණයක් තමයි ඔයාගේ sensor related fault. එතකොට sensor related faults ගත්තාම ඔයාගේ fuel economy එකට බලපාන ප්‍රධාන sensors කීපයක් තියෙනවා. number 1 oxygen sensor. number 2 mass air flow sensor එක. එක්ක manifold absolute pressure sensor එක. ඒ වගේ sensors වලින් ඔයාගේ fuel economy එක අඩාල කරන්න පුළුවන්. මේ sensor වලින් කරන්නේ ඔයාගේ fuel injection එක ECU එක හරහා පාලනය කරන එක. එතකොට මේ sensor වල data මට පදනම් වෙලා තමයි වාහනේ තීරණය කරන්නේ ඔයාගේ injectors වලට කොච්චර fuel ප්‍රමාණයක් දෙන්න අවශ්‍යද නැද්ද කියන කාරණාව. මේ sensor වල ක්‍රියාකාරීත්වය අඩාලයි නම් එක්ක හරියට වැඩ කරන්නේ නැත්තම් එතකොට සමහරක් වෙලාවට ඔයාගේ fuel injectors වලට වැඩිපුර fuel විදින්න කියලා දෙන්න පුළුවන් signal එක. දෙවෙනි කාරණාව තමයි ඔයාගේ braking system එක. ඔයාගේ braking system එක හරියට වැඩ කරන්නේ නැත්තම් එක්ක calipers piston වල හිර වෙලා තියෙනවා නම් එක්ක හරියට ඔයාගේ braking system එක වැඩ කරන්නේ නැත්තම් brake bind අවස්ථාවක් එන්න පුළුවන්. එතකොට මේ brake bind අවස්ථාවේදී ඔයාට වැඩිපුර force එකක් දෙන්න සිද්ධ වෙනවා ඔයාගේ engine එකට වාහනේ යන්න. ඒකෙන් එන්නේ ඔයාගේ fuel කාර්යක්ෂමතාවය අඩු වෙන්න පුළුවන්. ඊට අමතරව ප්‍රධාන කාරණාවක් තමයි ඔයාගේ tire pressure එක. ඔයාගේ tire pressure එක නියමිත මට්ටමින් පවත්වාගෙන ගියේ නැත්නම් වාහනේට fuel pulling power එකට වැඩිපුර effort එකක් දෙන්න සිද්ධ වෙනවා. ඒකෙනුත් ඔයාගේ fuel efficiency එක අඩු වෙන්න පුළුවන්. තුන්වෙනි කාරණාව තමයි engine එක maintain කරන විදිහ. එතකොට ඔයාගේ engine maintenance තුලින් ඔයාගේ ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන්. number 1 තමයි ඔයාගේ engine එකේ අර අපි කලින් කාරණාවක් කිව්වා වගේ ඔයාගේ sensors ටික හරි විදිහට වැඩ කරන්න ඕනේ. ඊට අමතරව ඔයාගේ spark plug වල ප්‍රශ්න තියෙන්න පුළුවන්. fuel pressure වල ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඊට අමතරව හරි viscosity එකට oil නොදැමීම හෝ එක්කෝ engine oil burn වෙන්න පුළුවන් ඔයාගේ වාහනේ. ඒ වගේ කාරණාව හින්දා engine එක ක්‍රියාකාරී මට්ටමකට පවත්වාගෙන යන්න වාහනේ වැඩිපුර fuel දෙන්න පුළුවන්. එතකොට ඔයාගේ engine එක නිසි කලකට tune up කරලා හරියට oil ටික මාරු කරලා oil burning issues තියනවද කියලා බලලා ඒ ආදී වශයෙන් ඔයාගේ engine එක හරියට maintain වෙනවා නම් ඔයාගේ fuel economy එක හරි විදිහට පවත්වාගෙන යන්න කාර්යක්ෂමතාවය වැඩි කරගන්න ඒක ඉවහල් වෙනවා. එතකොට මේ කොටසේ හතරවෙනි සහ අවසාන කාරණාව විදිහට ඔයාගේ cooling system එක. එතකොට cooling system එකේ inefficiencies හින්දා එක්ක thermostat එකේ ප්‍රශ්නයක් හින්දා නැත්නම් temperature sensors වල ප්‍රශ්නයක් හින්දා ඔයාගේ වාහනේ සාමාන්‍ය heat එකට වඩා අසාමාන්‍ය විදිහට heat වෙන්න පුළුවන්. එක්ක ඔයාගේ හරියට working temperature එකට වාහනේ එන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ කාරණා හින්දා ඔයාගේ combustion process එකට ඒක directly බලපානවා. එතකොට ඒ බලපෑම තුලින් ඔයාගේ වාහනේ fuel efficiency එකට ඒකත් බලපානවා. අවසාන වශයෙන් අපිට තෙල් මිල පාලනය කරන්න බෑ.
නමුත් අපි තෙල් පරිභෝජනය කරන විදිහ අපිට පාලනය කරන්න පුළුවන්. එතකොට ඔයාගේ වාහනේ ප්‍රොපර්ලි මේන්ටේන් කිරීමෙන් එන්ජින් එක ඊළඟට ස්මූත් විදිහට ඩ්‍රයිව් කිරීමෙන් නිසි කලට වේලාවට වාහනේ අවශ්‍ය කටයුතු කිරීමෙන් ඔයාගේ වාහනේ ෆුවල් ඉකොනොමි එක වැඩි කරගන්න පුළුවන්. එහෙනම් අදට අපේ කාලය අවසන්. මේ වගේම වාහන ගැන ටිප්ස් ගැන දැනගන්න ඕගොල්ලෝ අපිව ෆොලෝ කරලා තියාගන්න. මේ වගේම වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.